හෙලෝ මොකද වෙන්නේ ඉතින්? ආදරයෙන් පිළිගන්නවා කට්ටිය මොකද වීඩියෝ එකකට පොඩි ප්‍රශ්නයක් වුණා කලින් එකයි වීඩියෝ එකක් දාන්න බැරුනේ. අද මේ වීඩියෝ එකක් ගෙනාවා Facebook වීඩියෝ එකක් තමයි ගෙනාවේ. හැමෝම සාදරයෙන් පිළිගන්නවා මං කිව්වනේ. අපි යන් ගෙනාව වීඩියෝ එකට. හෙලෝ පඩිය ගත්තා මම. අම්මේ මේ අර තාත්තගේ ණය වගේ තිබ්බ කඩේට ඒ ටික දීලා දාන්න වැඩිපුර දෙන්න 10000ක් කඩේට. ඔයාලට පුළුවන් නම් කඩේ ටෝක් කරන්න මුදලාට කඩේ ගන්නවා මං. කඩෙත් එක්කම ගේ දිනනවා ගේට් ගනි. ගේ ඔක්කොම ඔය ටයිල් කරමු. ඒ ටික සෙට් කරලා මගේ ලෝයටි මං යාගේ නම්බර් දාන්නම්. නමත අපි සල්ලිකාරයෝ හොඳ. ඉතින් සල්ලිකාරයෝ ලක්ෂ ගානක වඩියක් ගන්න මොක ගන්නත් කලින් හොඳ ෆෝන් එකක් ගනි. අනේ හොඳා. ණයට කීයක් හරි දෙන්න බැරියද? ඔය පේන්නේ ඉතින් මොකෙට හරි සල්ලි තියෙන දැක්කම ණයට කීයක් හරි දෙන්න බැරිය? අනේ වන්න. අඩෝ උඹ නිදිද බං? අඩෝ සඳුනි මාව දෝල ගියා බං. මට මෝර සීන් එක උනේ. ඔගේ ගෑණි දාලා ගියා කියලා මම මොකද්ද කරන්නේ? අඩෝ මං එදාර ටැටූ එකක් ගැහුවේ. සඳුනි මොගේ පණ කියලා. ඒක වෙනස් කරගන්න ක්‍රමයක් කියහංකු බං. විසඳුනි මගේ පණුව අමාරුව කියලා ගහපන්. අනේ මල්ලි මටත් වදනක් දියන්කෝ. ඒ අක්කා ටැටුවක් ගහලාගේ මට පේන්නේ. මොකද මේ සින්දුවත් මතක වුණා බා එක්ස් ගැන කියන්නට එක කවියක් මදිය පොතක් උනත් ඌ ගැන නම් ලිව හැකිය කුණු හරපනම් දෙක තුනකින් කිව හැකිය කොහෙද මාක් අයියත් එක්කල බැරිය මරිසියන් මට පද ගොතලා වෙනදට වඩා යනව මිකි නලෝලා ඇහුව මුකුත් නැ අනේ කියෝලා ඇරියන්නේ ද මට අපඩ උකොලා එදරට අහු නොකනවා හිතයිද මොනවා උන් එක්ස් ගැන හරි දුක්කයි නැති කර අම්මෝ විනාඩි 3යි ගණන් මේක බලන්න බෑ. මේක මෙහෙම තිබිලා බෑ ජාත්‍යන්තරයට යන්න ඕනි ඊවා. මම මේ බැලුවේ මට කී දෙනෙක් බැනලාද කියලා. එච්චර ගොඩක එක්ස් වෙලා හිටියද? අවුල් හොඳේ. තාත්තර ඩිස් කරා සව්. පුතා මෙහෙනවා. උද්දනේ පොඩ්ඩයි කියගෙන කුඩ්ඩා උම්මට කියන්නේ කුඩ්ඩා දැක පේන කොක් කියන කොක කමෙන් කුක්කා මිනිස්සු කමයි මව තිබේ උඩින් උස්සා උන්ට දොදු නෑ උන්දන්න කවුද සුදුස්සා පුදු ඇයි කැරි පුරුදු අතන මෙතන විවේචනය කරන උඹන පුන්සා අපි ගේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්න හුත්ත ගෙදරට ගල්වි ට්‍රැක් තමයි බයිපෝලා ගන්නම ආස ඒකමයි ප්‍රෝලා ඩිස්ම තමයි කියන්නේ. කවුද නෝ එඩිට් කරේ? ඒක ස්මෝකියවත් මෙන්ෂන් කරලා බයික් එක. මීට වැඩිය හොඳයි. ඔන්නම සෝයා මීට් ගෙනාවාද? සෝයා මීට් මං කිය චිකන් ගේන්න කියලා මාරු කරාගෙන. මන් දැනන් හිටියේ. අයියෝ අයියා. මේ ගෙදර කොහොමත් මං ආස කරන කෑමක් හැදෙන්නෙම නැති තරන්නේ. මං ඒකින්ද හිතලම චිකන් තමයි ගෙනාවේ. අනේ මේ මං ඔයාලට සෝයා මීට් හදලා දෙන්න. හරි? ඔයා මේක ගිහින් මාරු කරාගෙන. ඇත්තරම සෝයා මීට් හදනවා. ඇත්තටම මම රසට හදලා දෙන්න. සෝයා මීට් තමයි ගෙනාවේ. හරි සෝයා මීට් හදනවා කියන්නේ අවුලන්නේ සෝයා මීට් ගෙනලා තියෙන සෝයා මීට් හදන්න ඕනේ. හදනවා කියලා කිව්වනේ. ගෙන ගන්න තෝ පාඩුවේ ගෙදර. මවතන්ට ගෙන ගන්න. මෙහෙම වොයිස් එකක් ආවට ඇති කොල්ලෙක් ඉන්නාද? නැතෝ පාඩුවේ ගෙදර යන්න. හරිද? මොන කුණ්ඩ බාලමක්ද මේක? ඇයි යකෝ මොකෙක් හරි ඉපදුනත් පාටි, කවුරු හරි මැරුණත් පාටි, දුකටත් පාටි, සතුටටත් පාටි. දැන් මම උතන්ට ආවොත් තමුසෙටයි තමුසෙගේ යාළුවෝ ඔක්කොටමයි. එහෙම තමයි දින්නේද කොල්ලෝ. මොනා කරත් පාටි තමයි. ඇයි මං කරන දේ හරිද? කතා කරනවා යාළුවෝ ඔක්කොම එමුගේ ගෙවල් වලට කතා කරලා මං කියන ඔක්කොම එමුගේ ජාතකය ඈ. දන්නවනේ මං කිව්වොත් කිව්වා මට ආයෙ කරන්න බැරි නැහැ.
ඔව් කිව්වොත් තමයි හොඳ බැරිවෙල්ලු කරන්න ඕන. මගේ අක්කා උස්සගන්න එපා තවත්. දැන් ඇති හොඳට මිවසුවා කරුණා කරලා ගෙදර යන්න දැන්. හරිද? තව ආයි එක සැරයක්වත් මට කියන්න තියන්න එපා කරුණා කරලා ගෙදර යන්න. නැත්නම් මං කතා කරලා බයිනවා. ඔතන ඉන්න ඔක්කොම උන්ට බයිනවා මං. හරිද? ඔක්කොම උන්ට බයිනවා. ආයි මූණක්වත් බලන්න බැරි වෙන්න බයිනවා. මට කියලා ඒ දේ කරගන්න නැතුව දැන් පාඩුවේ ගෙදර යන්න. ආයි මට එක සැරයක්වත් කියන්න තියන්න එපා. පාටි සතිය දවස් 7 ගත්ත දවස් 7ම පාටි පුළුවන් නම් තව දවසක් එකතු කරගෙන එදාටත් පාටි දානවා. මොකක්ද කියනකො මේක තේරෙම ඔතනින් එහාට ජීවිතයක් නැහැ. ඔතනින් එහාට මට තේරෙන්නේ නැහැ. ඔක කියලා වැඩක් නැහැ. දැන් කොහොමද කියලා වැඩක් නැහැ. දැන් මේ වෙලාවේ ඇත්තටම කියලා වැඩක් නැහැ. පාඩුවේ ගෙදර යන්න මගේ අම්මෝ බං කෙල්ලෙක් නෙවෙයි යක්ෂණියන්නේ කි. අනේ ඉතින් අපිටත් තම යණන් ඇවිල්ලා නැහැ ඉතින්. ඇයි බං ගේන ඔහොම? ඇයි දෙයියනේ මුන්ට කටවල් දුන්නේ? දෑවැද්දට රටින් භාගයක් දුන්නත් මට නම් එපා. ඔය ගෑනිට කියපන් කතා කරලා ඉවරලා වෙලාවක් තිබ්බොත් හුස්මත් ටිකක් ගන්න කියලා. ඔහු කතා කරන්නේ හුස්ම ගන්නෙ නැතුව නේ බං. අවුල් හොඳේ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කර්ම. අඩෝ. අවපෝ ඒව කියන්නේ වා. අතේ ගහන්න. පිස්සුද නෑ මේ අප ගෑනු වගේ පේනවා. මට ෆ්‍රී ස්ටයිල් එකක් කියන්න පුළුවන්ද? ඔරි වෙන්න එපා. මයික් එක පට්ට ගන්න. හායි මල්ලි කොහොමද? කොහොමද ආට? ගෙදෙට්ලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? හොඳයි අවුලන්. රැප් සීන් එකේ ඉන්නේ. නෑ. සීන් එකේ වගේ ඉන්නේ. සීන් එකක් නෑ. මොකද සීන් එක ගන්න නැත්තේ බාන්නකො හැන්දියාවගේ කොහෙද යන්නේ මේ තනියෙන්? මේ පැත්ත. මේ පැත්තට කිව්වේ? අරේද? Hold up. Wait a minute. නෑ. ඔය යා කොහෙ ගියත් වැඩක් නැහැ නේ මේ අක්කට. එහෙනේ. මල්ලි කොහෙද මල්? මමද? මම දකුණේනේ. දකුණේ මොන දකුණේද? අතේ දකුණේද? නෑ අතේ ගහන්න. It was at this moment that he knew he fucked up. මල්ලි මේ මරිසි දාන්න එපා හරිද? පොඩ්ඩක් දාන්න ඕනේ නැත්තම් හරිනේ. පොඩ්ඩක් දාන්න බෑ නැත්තම් හරිනේ. පරණ එකක් හම්බුණා. ඒ දවස්වල හෙන වයල් ගියා නිකන් මේක. ඒ දවස්වල කියන්නේ පට්ට කල් මට මතකත් නෑ දැන් කාලයක්. ඇත්තේ අමතකුණා බං. ඇත්තේ මතක තියාගන්නත් නෙලමු. හෙට එක්සෑම් මේක කී පාරක් බැලුවද මන්දා. ඔව් එක්සෑම් ලියන්න එපා. එක්සෑම් එකට ගිහලා ඕක ලියලා ඉන්න පුළුවන් টොප් එකේ. කොට වුණාට කරන්නේ ලොකු දේවල්. brother what? सुनना दूली सुनना करना सुनना छुट्टा कूदी उत कपोती उत उडेला तो निकल तो කොට මොඩ් ළඟ පිකප් කියන්නේ ඒකනේ. දන්නේ නැද්ද? මිනියකට අන්දලා නේ මම තමයි සර්පයා part 2. නිගමේ කව මගුලක් හොරට හැදුවා අපි මල්ල ගෙදර වපර සුමනේ මිනියකට අන්දලා දහනවදන් කුට්ටම පෙරලන් පොලිමකට ඔට්ටු අල්ලන් පෙට්ටිය හිටි සුමනෙත් මිස්සලා පොලිසියයි පෙනලා එල්ලුව සුමනෙව රැකලා සිනිකෙට පෙනලා අපි දිව්වා කෝ අමන සුමනයා අල්ලනවම මොට්ටු වෙලා නෑ තව මට්ටු පාප මිත්‍රයෝ ටික මෙන්ෂන් කරන්න. චමිදු ඉතින් චමිදු මට කියන්නකෝ ඔයාගේ යාළුවෝ ගැන. හරි එහෙනම් මම මගේ පළවෙනි යාළුවාගේ ඉඳලම කියන්නම්කෝ. මිනිහාගේ නම ජගත්. මිනිහට පුදුම අමාරුවක් තියෙන බිස්නස් කරන්න. අපි ආදරයට කියන්නේ සිලෝන් මස්ක් කියලා. අල්ලියා. සිලෝන් මස්ක්. ලැද්ද කරන්න එපා හොඳේ. හරිද? මේ මත් ගොඩ යන මාත් ගොඩ යන සුපිරි බිස්නස් අයිඩියක් ආවේ. මිනිහාගේ බිස්නස් ඇඩ් වලට මාවත් ගාව ගන්නවා. දැන් මොකක්දයි වැඩේ? මල්ලි මේකයි වැඩේ හරිද? මල්ලි ඉස්සල්ලාම යාළුවෝ තුන්දෙනෙක් හොයා ගන්නවා. හරි. ඊට පස්සේ තුන්දෙනාගේ පන්දා ගන්නවා. ඊට පස්සේ උණ්ඩ කියනවා තව යාළුවෝ තුන්දෙනා හොයාගන්න. යකෝ ඒක පිරමීඩ බිස්නස් එකක් නේ. හරි බං. ඒ උනාට අපි දැන් කොට ගිහිල්ලානේ.
අපි ගොඩයයිද නැත්තම් උන්ට එකතු වෙලා අපි වලදායිද දන්නේ මල්ලේ අස්ස නැද්ද බල්ලකෝ වාහනේ ගන්න ඔන්න ඔය තමයි හරිද ඉස්සෙල්ලා පොඩි කීන ටිකක් කොළුවට දාලා දාපු ගමන් අපේ උරුත් හරක් වගේ අහුවෙනවා. අහුවෙත් ගමන් කෙලින්ම ඉතින් පරාද සල්ලි දින්නේ. Neo Ferrari. Ferrari. Ferrari or Maserati? Ferrari. Ferrari or McLaren? McLaren. McLaren or Aston Martin? McLaren. McLaren or Rimac? McLaren. McLaren or Bugatti? Bugatti. Bugatti or Pagani? Pagani. Pagani or Koenigsegg? Pagani. And out of curiosity, what do you drive? I'm actually gonna wait for the bus. එහෙම තමයි කොල්ලොන්ගේ හීන. තියෙන බස් එකේ යන්නේ උනත් තු ආසයි වැඩ. එහෙම තමයි හැම කොල්ලා. හරිද? එහෙම චාටර් කරන්න ඕනේ නැහැ ඉතින්. So ඉතින් guys අදට වීඩියෝ එක නවත්තනවා. channel එක subscribe කරලා set වෙන්න. දැන් දිගට වීඩියෝ දානවා. එහෙනම් ඉතින් අවියා